ඉතින් ඔයත් රුපියල් 2000කට අඩුවෙන් වයර්ලස් මයික්‍රොෆෝන් එකක් හොයනවා නම් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක හරහා ලොකු මුදලක් ආයෝජනය කරන්න නැතුව හොඳ මයික්‍රොෆෝන් එකක් ගන්න පුළුවන්. ඒකත් වයර්ලස් මයික්‍රොෆෝන් එකක්. ඉතින් මම ටික කාලයක් කිව්වා මට මයික්‍රොෆෝන් එකක් ගන්න. ඉතින් හැම එකම සාමාන්‍ය ලොකු ගණන් තිබ්බේ. ඉතින් මම හොයා යද්දි මට හම්බුණා ඩරාස් එකේ රුපියල් 1300ට වගේ තියෙන මයික්‍රොෆෝන් එක. ඉතින් ඒක මේ මම දැනට සතියක් විතර පාවිච්චි කරලා බැලුව එක යූස් එක්ස්පීරියන්ස් එක කොහොමද සහ ඒක මට සෙට් වෙනවද කියලා. ඉතින් මට අන්න ඒක සෙට් වුණා. ඉතින් ඒ හන්ද ඔයාලටත් වීඩියෝ එකක් කරහා ගේන්න කියලා හිතුණා ඒ මයික්‍රොෆෝන් එක. අපි එනම් බලමු මොකක්ද මේ මයික්‍රොෆෝන් එකේ සහ ඒකේ තියෙන ස්පෙસિෆිකේෂන් මොනවද කියලා. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පහන් ටෙක්නික් YouTube channel එකට. ඉතින් ඔය තාමත් පහන් ටෙක්නික් YouTube channel එක subscribe කරලා නැත්නම් තාමත් පහන් ටෙක්නික් YouTube family එකට join වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා ඊට පස්සේ වෙන bell icon එක all දාලා තියාගන්න. හරි. අපි එන වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු කොහොමද මෙන්න මේ මයික්‍රොෆෝන් එකේ specification මොනවද කියලා සහ මේක හොඳයිද කියලා. අපි වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු. guys අපිට උඩින්ම බලා ගන්න පුළුවන් box එකේ සඳහන් කරලා දෙනවා wireless lavalier microphone කියලා. ඉතින් අපිට මැද බලා ගන්න පුළුවන් මයික් එකේ ෆොටෝ එකක් සහ ෆෝන් එකට එක ප්ලග් කරලා තියෙනවා. ඒ වගේම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සඳහන් කරලා දෙනවා මෙන්න මේක වයර්ලස් කියලා. ඉතින් බොක්ස් එකේ අනිත් පැත්තේ සඳහන් කරලා දෙනවා ලයිව් ෂෝ සහ ඉන්ටර්වයුව් සහ බ්ලොග් වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා මෙන්න මේ මයික්‍රොෆෝන් එක. ඉතින් බොක්ස් එකේ ඉදිරිපස බලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ටිකක්. ඉතින් බොක්ස් එකේ සයිඩ් එකේ සඳහන් කරලා දෙනවා මෙන්න මේ වගේ විස්තර ටික. ඉතින් මම මේකේ තෝරගෙන තියෙන බ්ලැක් එක. ඉතින් ඔයාලට මේ මයික්‍රොෆෝන් එක පින්ක් වයිට් වගේ කලර් වලින් ගන්නත් පුළුවන්. ඉතින් බොක්ස් එකේ මේ පැත්තේ සඳහන් කරලා දෙනවා උඩම කලර් සෙට් එක සහ මම තෝරගෙන තියෙන type C. ඉතින් ඔය iPhone එක පාවිච්චි කරනවා නම් අන්න ඒකට අදාළව ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අර විදිහටම බොක්ස් එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා wireless lavalier microphone කියලා. අන්බොක්ස් කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අන්බොක්ස් කරාට පස්සේ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට සිලිකොන් කවර් එක වගේ දාලා තියෙනවා මෙන්න මේ බඩු සෙට් එකම. ඉතින් අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එක සහ charging cable එක සහ adapter එක. ඒ වගේම paper works දීලා තියෙනවා. ඉතින් අපිට දැනට නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකෙස් මං හිතන විදිහට සඳහන් කරලා ඇත්තේ මේක පාවිච්චි කරන විදිහ වෙන්නේ නැති. ඉතින් guys ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ මයික්‍රොෆෝන් එකේ දීලා දෙන items ටික. ඉතින් ඉස්සෙල්ලා මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම ඒකට හම්බෙන adapter එක තියෙනවා මේ විදිහට. ඒ වගේම අපේ mic එක charge කරගන්න charging cable එකකුත් හම්බෙලා දෙනවා. ඉතින් මම තෝරගත්ත mic එක type C එකක් නිසා මට හම්බෙලා තියෙන්නේ type C charging cable එක. ඉතින් අපිට box එකේ හම්බෙලා තියෙන item ටික මෙන්න මෙච්චරයි. ඉතින් යාළුවනේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එකට ප්ලග් කරන ඇඩැප්ටර් එක. ඉතින් මේ තියෙන මයික්‍රොෆෝන් එක ඉතින් අර ඇඩැප්ටර් එක ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට ප්ලග් කරගත්තට පස්සේ පිටිපස්සේ තියෙන බටන් එකක් අන්නේ බටන් එක චුටි වෙලා ටච් කරන් ඊට පස්සේ ලයිට් එක බ්ලින්ක් කරනවා. ඒක කොළ පාටට පත් වෙලා තියෙනවා කියන්නේ ඔයාගේ මයික්‍රොෆෝන් එක සාර්ථකව ඔන් වෙලා තියෙනවා. ඉතින් අන්නේ ලයිට් එක තමයි මට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. අපි එනම් මෙන්න මේ මයික්‍රොෆෝන් එක අපේ ස්මාර්ට් ෆෝන් එකට ප්ලග් කරලා මේකේ සවුන්ඩ් ක්වොලිටි මොන වගේද කියලා ටෙස්ට් කරලා බලමු. ඉතින් මම මයික්‍රොෆෝන් එකත් අරගෙන එළියට ආවා. ඔඩියෝ ක්වොලිටි එක බලන්න. අපි එහෙනම් බලමු ඔඩියෝ ක්වොලිටි එක කොහොමද සහ ඔඩියෝ ක්වොලිටි එක පැහැදිලිව තියෙනවද කියලා. ඉතින් මම මීටර 5ක් විතර පිටිපස්සට ගිහලා බලන්නම්කෝ පැහැදිලිව ඇහෙයිද කියලා මගේ වොයිස් එක. ඉතින් guys මම මීටර 5ක් විතර දුරින් ඉන්නේ. ඉතින් මම හිතනවා ඔඩියෝ එක වලට ඇහෙනවා ඇති කියලා. අපි තා චුට්ටක් දුරට ගිහලා බලමු. ඉතින් සාමාන්‍යයෙන් මම ඉන්නේ මීටර 10ක් විතර දුරින්. ඉතින් මම හිතනවා තාමත් මගේ වොයිස් එක පැහැදිලිව වලට ඇහෙනවා ඇති කියලා. ඉතින් මට බලන්න වෙන්නේ නම් වීඩියෝ එක එඩිට් කරද්දි තමයි. ඒත් මම හිතනවා මගේ ඔඩියෝ ක්වොලිටි එක පැහැදිලිව ඇහෙනවා. ඉතින් අද වීඩියෝ එක කොහොමද මම හිතනවා අද වීඩියෝ එක වලට වැදගත් වෙන්නද කියලා. ඉතින් මයික්‍රොෆෝන් එක හොයා ඉන්න කෙනෙක් නම් ඔයාලට ගැලපෙයි කියලා. ඉතින් පල්ලෙහා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම් ඔයාලට ගන්න පුළුවන්. ඒ හරහා ගිහිල්ලා ඩරාස් එකේ. ඉතින් මේ වගේ තවත් brand new වීඩියෝ එකකින් හමු වෙමු. පහන් ටෙක්නික් YouTube channel එකේ.